සාදරයෙන් පිළිගන්න සුපුරුදු විදිහට මදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතයෝ සේරම. අද අපි කතා කරන්න යන්නේ ස්වභාව ධර්මයේ අරුම් පුදුම නිර්මාණයක් ගැන. ඒ තමයි චන්ද්‍ර නිම්නය. චන්ද්‍ර නිම්නය කියලා කිව්වට මේක පිහිටලා තියෙන සඳමතු පිට නන් නෙවෙයි. මේක පෘථිවියේ පවතින තැන. චන්ද්‍ර නිම්නය නමින් හඳුන්වන මේ ස්ථානය ඉචිගුවාලාස්ටෝ නමිනුත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. භූවිද්‍යාත්මක නිර්මාණයක් සමග ස්වභාවික උද්‍යානයක් එක්ව වයමදිග ආජෙන්ටිනාවේ සැන්ජුවන් පලාතේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මේ උද්‍යානයට යාබදව තමයි චිලිහි දේශ සීමාව පිහිටලා තියෙන්නේත්. මේ ප්‍රදේශයේ භූමි ලක්ෂණ සඳමතු පිටර සමාන නිසා තමයි මේකට චන්ද්‍ර නිම්නය කියන නම ලැබිලා තියෙන්නේ. ඉචිගුවාලාස්ටෝ ජාතික වනෝද්‍යානයේ සැන්ජුවන් නගරයට කිලෝමීටර් 300ක් පමණ දුරින් තමයි පිහිටන්නේ. මේ අරුම් පුදුම නිර්මාණය විවිධ වර්ණ වලින් විවිධ හැඩයන්ගෙන් khනිජ රොන් මඩ ස්ථිරයන්ගෙන් සමන්විත වෙනවා. වර්තමානයේ අඩු වර්ෂාපතනය සහිත අධික උෂ්ණත්වකින් යුක්ත කාන්තාරයක් වගේ වුණත් කාලයකට පෙර හොඳින් ශාකවලින් වටවුණු විලක් මෙතන පිහිටලා තිබුණා කියන එක නම් විශ්වාස කරන්නත් අමාරු කාරණයක්. වර්තමානයේ මැටි ස්තර කාදනය වීම නිසාවෙන් ද්වීතික යුගයට අයිති ශාක සහ පෘෂ්ඨවංශී පොසිල අවශේෂ සොයාගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒක හින්දාම මේක ලෝකයේ වැදගත්ම පාෂාණි ධාතු විද්‍යාත්මක භූමි වලින් එකක් විදිහට සැලකෙනවා. ඒ හැරුණම මේ චන්ද්‍ර නිම්නය ලෝක උරුමයක් විදිහට යුනෙස්කෝ නම් කරලා තියෙනවා. ඒ වගේම අතීතයේ ජීවත් වුණු ඩයිනෝසරයන්ගේ පොසිල සාධකද මේ චන්ද්‍ර නිම්නය ආශ්‍රිතව බහුලව හම්බෙනවා. වර්ෂාවත් සමග මේ නිම්නයේ තැනි තලාව විශාල මඩ තට්ටුවකින් වැසී යනවා. මේවායේ වැලලෙන් ශාක සහ සතුන් වායුගෝලයේ වාතය හේතුවෙන් ජීර්ණ ක්‍රියාවලියට ලක් වෙන අතර එයින් ඔවුන්ගේ පොසිල අවක්ෂේප ආරක්ෂා වෙලා පවතිනවා. ඉතින් මේක තමයි චන්ද්‍ර නිම්නයේ කතාව. ඔයාලා මොකද හිතන්නේ මේ චන්ද්‍ර නිම්නය ගැන? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න කියන ඉල්ලීමත් එක්ක අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.